සමහර මිනිස්සු හරියට අපහැදිලි වතුර වීදුරුවක් වගේ. තේරුම් ගන්න හරිම අමාරුයි. සිද්ධියෙන් සිද්ධියට අවස්ථාවෙන් අවස්ථාවට ඒගොල්ලෝ හරියට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන රිලේෂන්ෂිප් එකක් එක්ක ඉන්න අමාරුයි නේද සර්? එහෙම රිලේෂන්ෂිප් එකක් එන්නේ ඇයි කියන එක තේරුම් ගමුකෝ අපි ඉස්සල්ලාම. එහෙම රිලේෂන්ෂිප් එකක් එන්නේ අතීතයේදී බැලන්ස් කරපු නැති accounts තියෙනවා කියන එක. ඒ කියන්නේ මේකට ස්ටිවන් කූවී නම් කියන්නේ රිලේෂන්ෂිප් accounts තියෙනවා කියලා. ඒ කියන්නේ ඉනෝකා දැන් මට ඉනෝකත් එක්ක මොකක් හරි රිලේෂන්ෂිප් ඉෂුව account එකක් තියෙනවා. එතකොට ඉනෝකා මට හොඳක් යහපත් දෙයක් කරාම මගේ ප්ලස් එකක් මම දානවා. ඉනෝකා මට නරක දෙයක් කරොත් මම මයිනස් එකක් දාගන්නවා. දැන් මේකේ බැලන්ස් එක අපි හැමතිස්සෙම මේක මේ විදිහට දදා මේ accounts වලට දදා තියාගෙන ඉන්නවා. එතකොට මේක වඩා මේ විදිහට බැලන්ස් තිබුණම තමයි සංසාරේ අපිට ආපහු මේ කාර්මික් පාර්ට්නර්ස්ලා එහෙම නැත්නම් ටොක්සික් පාර්ට්නර්ස්ලා ටොක්සික් රිලේෂන්ෂිප්ස් අපිට හම්බෙන්නේ. හම්බෙන හේතුව ඒකයි. එහෙනම් ඒකේ පළවෙනි දේ තමයි පාඩම ඉගෙන ගන්න. කියන්නේ විසඳුන් නැති ගැටලු අතීතයේ තිබුණු නිසා මම එක්කෝ යාට ගෙවන්න තියෙනවා එක්කෝ යා මට ගෙවන්න තියෙනවා. ඒ හින්දා අපිට මේ වගේ සම්බන්ධකමක් ඇති වෙනවා. ඉතින් මේ සම්බන්ධකමක් ඇති වුණා නම් ඒ ගැටලුව හින්දා හිත රිදුණා නම් ඉස්සල්ලාම කරන්න ඕනේ මේ accounts වහන එක. accounts වහනවා කියන්නේ පුද්ගලයාත් එක්ක සම්බන්ධය නවත්තන කියන එක නෙමෙයි. අපි ඒ ගෙවන්න තියෙනවා නම් බැලන්ස් එකක්. එයා හින්දා අපේ හිත රිද්දා ගන්න තියෙනවා නම් ඒකට ඉඩ දෙන්න ඒක බාර ගන්න පිළිගන්න. හැබැයි නවතින්න එපා. පාඩම ඉගෙන ගන්න පාඩම ඉගෙනගෙන ඒකත් එක්ක වර්ධනය වෙන්න. ඒ කියන්නේ ජපානයේ කියන ඕවට කෙන්චෝ කියලා කියනවා. කෙන්චෝ කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය වාට ලැබෙන්නේ මේ දරුණුම නරකම පාඩම් වලින් කියන එක. දැන් මේක පිළිබඳව ජ්‍යොතිෂ්‍යවේදී හුඟක් ඒක පිළිබඳ හදාරපු අය මගෙත් එක්ක කතා කරපු දෙයක් තමයි මේ අපල කාලයක් නරකම කාලයක් අපල කාලයක් උදා වෙන්නේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට විතරයි කියලා. ඒ කියන්නේ කර්ම න්‍යායයේම තියෙන වැදගත්ම දෙයක් තමයි මේ කර්ම න්‍යාය කර්මය කියලා කියන්නේ වට හම්බෙන දඬුවමක් කියලානේ අපිට හිතෙන්නේ. මේ අතීතයේ කරපු දෙයකට හම්බෙන දඬුවමක් කියලා නෑ. ඒක දඬුවමක් නෙමෙයි. අපිව ස්ට්‍රෝං කරන්න එන දෙයක්. ස්ට්‍රෝං කරලා දියමන්තියක් වගේ වානේ වගේ අර ඉනෝක ලස්සනයි මේ පොත බලන්න පුළුවන් නම් ආයේ වානේ ෆන්රේ ලැබුව හැටි. ඒ තරම් ලස්සන කතා ප්‍රවෘත්තියක්. ඒ කියන්නේ දුක් විඳම මොනවාද හම්බෙන්නේ කියන දෙයට හොඳම දේ වානේ ෆන්රේ ලැබුව හැටි කතාව පොඩ්ඩක් කියවන්න. ඒක තමයි ආව ශක්තිමත් කරන්නේ. ඔව් එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රශ්නේ එන්නේ ඔයාව ස්ට්‍රෝං කරන්න. එහෙම නැත්නම් ඔයාව වටන්න නෙවෙයි. අනිවාර්යයෙන්ම ඔයාව වටන්න නෙවෙයි. ඔයාව ස්ට්‍රෝං කරන්න.